හරිද? දෙය පුතේ ඔන්න 2024 උසස් පෙළ ප්‍රතිඵල ආවා. ඉතින් මගේ සේෆ්ටි පන්තියේ මට හැකියාවක් ලැබුණා පුතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළවෙනිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවනිය සහ ලංකාවෙම 13 වෙනිය බිහි කරන්න. ඒත් එකම කියන්න ඕන පුතේ 2024 බැච් එකේ කෑගල්ලේ වැඩිම ළමයි පිරිසකට පුතේ සරසවි යන්න වරම් ලබා ගන්න මගේ පන්තියෙන් පුතේ මට දායකත්වයක් දක්වන්න හැකි වුණා. ඉතින් ඔන්න ඒ කතාව පුතේ කිව්වා ප්‍රතිඵල ආවා. ඒක චුට්ටක් මතක් කරගන්න. ඉතින් මම කියන්න යන පුතේ 2027 A level කරන කට්ටියට මේ ඉරිදා කියන්නේ හෙට එහෙමත් නැත්නම් පුතේ මැයි මාසේ 4 වෙනි ඉරිදා පටන් ගන්නවා පුතේ පාඩම දැන් භ්‍රමණ ජලතේ පාඩම. ඒ වගේම මේ මාසේ ඒක ඉවර කරලා පුතේ අපි යනවා ධාරා විදුලියේ පාඩමට. ඉතින් ඔන්න ඔය කතාව තමයි කියන්න ඕන උනේ. ඉතින් හැමෝටම පුතේ පුළුවන් 4 වෙනි ඉරිදා කෑගල්ල සුදේශීය ආයතනයේ පුතේ එන්න අලුත් මාසයේ අලුත් පාඩම. දැන් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අලුතෙන් ළමයෙක් එහෙම ඉන්නවනම් සහ මුල ටික හරියට කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් අවුරුදු මාසේ කාට හරි එන්න බැරි වුණා නම් කලින් පාඩම් ටික කරගන්නේ කොහොමද? ඔන්න පුතේ ඒකට විකල්පයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි 2027 අලුත් පන්තිය පටන් ගන්නවා පුතේ මැයි මාසේ 8 වෙනිදා. ඔයාලට ඕන නම් ඒ පන්තිය දිගටම කරගෙන යන්නත් පුළුවන් ඒ පන්තියේ ඉඳගෙන. එහෙමත් නැත්නම් පුතේ ඔන්න පටන් ගන්නවා 2025 ස්පීඩ් රිවිෂන් එක. ඒක අඟහරුවාදා කරන්න පුතේ රෑ 7:30 ඉඳන් 11:30 වෙනකන් ඒක තනිකරම යන පුතේ ලයිව් ක්ලාස් එකක් විදිහට ඔන්ලයින් ක්ලාස් එකක්. ඒකට සම්බන්ධ වෙලා කරගන්නත් පුළුවන්. ඒත් එක්කම පුතේ තව සතියකින් පටන් ගන්නවා පුතේ 2026ට රිවිෂන් පන්තියක් පුතේ ඔන්ලයින් එකේ. ඒක හරහා පුතේ ඔයාලට සම්බන්ධ වෙලා කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඒක මතක් කරන්න ගත්තේ. අලුතෙන් එන ළමයින්ටත් පුතේ ඔන්න එන්න අවස්ථාව තියෙනවා. පරණ ළමයින්ටත් පුතේ එන්න අවස්ථාව තියෙනවා. ඔයාලා කැමතිම කෙනෙක් පුතේ ඕනම කෙනෙක් පුතේ එන්න ඇවිල්ලා කරගන්න පුතේ භ්‍රමණ ජලතේ පාඩමේ ඉඳන් ඉස්සරහට අර කලින් තියෙන පාඩම් ටික පුතේ ඔයාලට කරගන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. 2027 ක්ලාස් එකෙන් කරගන්න පුළුවන්. 2025 පුතේ ස්පීඩ් රිවිෂන් එකෙන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ 2028 පුතේ රිවිෂන් එකක් පටන් ගන්නවා ඔන්ලයින් එකේ. ඒකෙන් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න ඔයාලට මැයි මාසෙට 2026ට අලුත් පාඩමක් පටන් ගන්නවා පළවෙනි මැයි මාසේ පළවෙනි සතියේ ඉඳන්. ඒ කියන්නේ කවද මැයි මාසේ 4 වෙනි ඉරිදා උදේ 7:30 පුතේ සුදේශීය ආයතන. එහෙනම් හැමෝම එන්න යාළුවොත් එක්කන් එන්න පුතේ. මේ පරිවිඩ පුතේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඔක තමයි කියන්න ඕනේ. ඉතින් මම නැවත වාරයක් කියනවා පුතේ මම සමීර චන්ද්‍රජිත් කෑගල්ලේ පළවෙනිය දෙවෙනිය සහ ලංකාවේ 13 වෙනිය සහ කෑගල්ලේ වැඩිම ළමයි පිරිසකට පුතේ සරසවි වරම් ලබා ගන්න දායක වුණ ගුරුවරයා SFT ගුරුතුමා. එනයි එච්චරයි කියන්න තියෙන්නේ. අපි හම්බෙමු පුතේ මේ